ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වූ සෙංකඩගල රාජධානියේ මාලිගා සංකීර්ණය අතිශයින්ම වැදගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු අංගනයක්. 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට පෙර මහනුවර රාජධානියේ පාලකයන්ගේ වාසභවනය වූ මෙම මාලිගා සංකීර්ණය සාම්ප්‍රදායික උඩරට ගෘහ නිර්මාණ ශිල්පයට විශිෂ්ට උදාහරණයක්. සංකීර්ණ ලී කැටයම්, ගල් කැටයම් සහ බිතිසිතුවම් වලින් විචිත්‍රවත් වූ මාලිගා සංකීර්ණයට අයත් ගොඩනැගිලි වලින් දැනට ඉතිරිව ඇති පුරාණ රාජකීය බුදුමැදුරු වූ වර්තමන් දළදා මාලිගාව, පත්තිරිප්පුව, බිසෝ උල්පැන්ඩිය, අගබිසෝ මාලිගය, අන්තපුර මාලිගය, රන්අසිපත් මණ්ඩපය ඉතා සෙංකඩගල රාජධානියේ ශ්‍රී විභූතිය පෙන්වන ස්මාරකයක්. මාලිගයේ බොහෝ අංග කාලයත් සමග වියැකී ගියත් ඉතිරි වී ඇති ගොඩනැගිලි අතීත සෙංකඩගල රාජධානියේ විචිත්‍රවත් ඉතිහාසය නූතනයට ගෙනෙන අතීත පන්සල්කණු. සෙරන්දීප් ඉතිහාස නාලිකාව මගින් ගෙනෙන සෙංකඩගල රාජධානියේ පුරාවත වැඩසටහනේ මීළඟ වැඩසටහන සමගින් ඔබ එක් වී සිටින්නේ. සෙංකඩගල රාජමාලිගා පරිශ්‍රයට අයත් තවත් සුවිශේෂී ගොඩනැගිල්ලක පුරාවත පිළිබඳවයි අද අපි ඔබට ගෙන එන්නේ. ඒ තමයි සිංහලයේ අවසන් රජුරු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රන්දෝලිය වූ වෙන්කද රංගජම්මාල් බිසවගේ මාලිගය පිළිබඳ පුරාවත. දළදා මාලිගයේ පිටුපස මහනුවර ජාතික කෞතුකාගාරයේ ස්ථාපිතව ඇති පුරාණ පල්ලෙවාසල සහ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ ස්ථාපිත පැරණි උඩවාසල ස්ථාපිතව තිබූ භූමිය අතර මෙම ඓතිහාසික රාජකීය බිසෝ මාලිගය ස්ථාපිතව තිබෙනවා. මෙරට බිසවක් වෙනුවෙන් ඉදිකළ එකම මාලිගය වන්නේද මෙම මැදවාසලයි. මෙම ගොඩනැගිල්ල ඓතිහාසිකව සුවිශේෂී වන්නේ එම කාරණය මතයි. මෙම ඓතිහාසික මැදවාසල මහනුවරට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයන්ට මගහැරෙන ඓතිහාසික ගොඩනැගිල්ලක්. ලිඛිත ඉතිහාසයට අනුව කුයේනියකින් ආරම්භව වෙන්කත රංගජම්මාල් බිසවගෙන් අවසන් වූ බිසවවරුන්ගේ ඉතිහාසයේ අවසන් මං සලකුණ වන්නේද මෙම මැදවාසලයි. පුරාණ හෙළ කාන්තාවක වූ කුයේනිය හා සමාන දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියූ ජනප්‍රවාදවලට අනුව කරුණාවන්ත රැජිනක් වූ මෙරට අවසන් බිසව වූ වෙන්කත රංගජම්මාල් බිසව ගත කළ නිදහසක් නොමැති කටුක ජීවිතය පිළිබඳ සෙවණැලි මෙම ගොඩනැගිල්ල තුළ සැඟවී තිබෙනවා. මැදවාසලේ තනිව හුදකලා ජීවිතයක් ගත කළ රංගජම්මාල් බිසව පිළිබඳ තොරතුරු ගවේෂණයේදී ඇය සම්බන්ධ ලිඛිත තොරතුරක් එසමයෙහි මෙරට රජුගේ සිරකරුවෙකු ලෙස සිටි බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස්ගේ වාර්තාවේ දක්නට ලැබෙනවා. රොබර්ට් නොක්ස් තම වාර්තාවේ මෙසේ සඳහන් කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නීත්‍යානුකූල බිසව මලබාර් දේශයෙන් මෙරට ගෙන්වාගත් කාන්තාවකි. මා දැන සිටි 20 අවුරුද්දක කාලය තුළ ඇය රජු සමග නොවසන බව මා දැන සිටියෙමි. මහරජු තම ඇසුරෙන් ඇය ඈත් කොට ඇත්තේය. ඇගේ වාසස්ථානය වූයේ මහනුවර නගරයේ මාලිගාවකි. ඇය කිසි දිනක ඇය වසන මාලිගයෙන් පිටතට නොයන්නේය. වංශවත් පවුල් කිහිපයක දූවරු මේ බිසවගේ සේවාව සඳහා කැපවී සිටී. උටා ගැනීම අවසන්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙන්කත රංගම්මාල් බිසවව සැමගින් වසන් කර අධි ආරක්ෂිත කලාපයක රඳවා තිබූ බව නොක්ස්ගේ වාර්තාවෙන් ඉතාමත් පැහැදිලිව පෙනී යනවා. රොබර්ට් නොක්ස් සඳහන් කළ මාලිගා ගොඩනැගිල්ල අද අපි කතා කරන ගොඩනැගිල්ල බව සනාථ කරන්නේ
1815දී ST කැප්පෙටිපොළ විසින් අඳුර ලැබූ මහනුවර නගරයේ සිටීමක් පාදක කරගනිමින් ඓතිහාසික වාර්තාවලට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙන්කත රංගජම්මාල් රැජිනව මහජනතාවකින් හා සිංහල අමාත්‍යවරුන්ගේ දෘෂ්ටියෙන් ඈත් කර තිබූ බවත් ඇගේ සමීපතම සේවිකාවන්ට හා ඇගේ සේවය සඳහා කැපවුණු පොළවත් වංශවත් පවුල්වල දේනියන්ට පමණක් රැජිනගේ කුටියට පිවිසිය හැකිව තිබුණා. මැදවාසල පැරණි මහනුවර යුගයේ ස්වභාවය ආරක්ෂා වී ඇති එකම ගොඩනැගිල්ලයි. බොරදම් බේරු කළුගල් පදනමක් මත ඉදිකර ඇති මෙම මැදවාසල අඩු උසකින් යුත් බිත්තිවලින් සමන්විතයි. සමචතුරස්‍රාකාර කුඩා බීරුළු සහිත ජනෙල් මෙහි දක්නට ලැබෙනවා. වහලයට මහනුවර යුගයට අනන්‍ය වූ පෙති ඔලු සෙවලි කර ඇති අතර වහල මුදුන්වල මැටි කොත් 4ක් දක්නට ලැබෙනවා. මෙම ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වන ద్వාරය චන්ද්‍රවංකය සහිත විශාල දෙව කඳන් යොදා නිමවා තිබෙනවා. මෙම දොර සඳහා සරණේරු සකස් කර ඇත්තේද ලී වලින්මයි. එමෙන්ම දොර අගුළු නිර්මාණය කර ඇත්තේද ලී වලින්. මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ ඇතුළතින් පමණක් අගුළු දෙමිය හැකි වන ආකාරයටයි. ඇතුළතින් අගුළු දෙමූ පසු එය පිටතින් කිසිවෙකුටවත් විවෘත කළ නොහැකි. එදා අධිආරක්ෂිත කලාපයක ස්ථාපිතව තිබූ මැදවාසලට ප්‍රවිෂ්ඨ විය නොහැකි වුවත් අද නම් කිසිදු බාධාවකින් තොරව මෙයට සේන්දු විය හැකියි. වෙනත් රටවල දක්නට ලැබෙන අගබිසෝවරුන්ගේ මාලිගා හා සසඳන විට මෙම මැදවාසල ගොඩනැගිල්ල ඉතා චාම් ආකාරයකින් ඉදිකර තිබෙනවා. ප්‍රධාන ద్వාරයෙන් බිසෝ මාලිගයට ප්‍රවිෂ්ඨ වීමේදී මුලින්ම මැද මිදුලකින් සමන්විත අංගනයක් හමුවනවා. මැදවාසල බිම් සැලැස්ම අධ්‍යයනය කිරීමේදී මෙම ගොඩනැගිල්ල ඉතා සරල චාම් සැකැස්මක් බව පෙනයනවා. මැද මිදුල හා එය වටා අලංකාර කැටයමකින් යුත් කණුවලින් සමන්විත වැරන්ඩාවක් හා බිසව වාසය කළ කාමරය පමණක් මෙහි අන්තර්ගත වී තිබෙනවා. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ලක්ෂණයක් වන්නේ මැද මිදුළු සංකල්පයයි. මැදවාසලේ මැද මිදුල පත්ම බොරදම් වලින් යුක්තව ඉදිකර තිබෙනවා. එය කළුගලින් නිම වී තිබෙන අතර ගෙබිමට කළුගල් පුවරු අල්ලා තිබෙනවා. වර්ෂා කාලයේදී එකතු වෙන ජලය බැහැර කිරීම සඳහා උතුරු දෙසින් ශෛලමය කානුවක් දක්නට ලැබෙනවා. මැද මිදුලේ උතුරු කෙරවරේ බිම්පූරුවක් මත 1915 සකවර්ෂ 1834 ලෙස සඳහන් ශිලා සටහනක් දක්නට ලැබෙනවා. මෙම සාධකය මගින් මහනුවර රජ සමයේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේදී වෙනස්කම් වලට භාජනය කරමින් ප්‍රයෝජනයට ගත් බව සනාථ වනවා. මහනුවර යුගයේ වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ සහිත විශේෂ දැව කුළුණු 4ක් මෙහි දකින්නට පුළුවන්. කැටයම් සහිත අටැස් හා සිවුරැස් කුළුණු ද්විත්වය මැද්දේ දර්ශනීය මල් කැටයම් ලියවැල් හා මෝස්තර වලින් අලංකාර වී තිබෙනවා. තරමක් විශාල දැව කරුණු දෙකක්ද මෙහි දකින්නට පුළුවන්. අලංකාර කැටයමින් යුතු මෙම කුළුණු මැදවාසල අංගණයට එක් කරන්නේ කලාත්මක අගයක්.
මෙය මහනුවර යුගයේ හෙළ කැටයම් කලාවේ විශිෂ්ටත්වය පෙන්වන කදිම උදාහරණයක්. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණයක් වන කැණිමඩල සහිත වහලය මැදවාසලේද දකින්නට පුළුවන්. කැණිමඩල කිහිපයක් මෙම මැදවාසල මාලිගා පියස්සේ දකින්නට පුළුවන්. මෙම මැදවාසලේ සීවික්‍රම රාජසිංහ රජු සහ වෙංකත රංගචම්මාල් බිසව අසුන්ගත් ඔවුන්ගේ රුව කැටයම් කළ අසුන් ඓතිහාසික වටිනාකමින් යුතුව අදටත් දකින්නට පුළුවන්. දෙදහස් 13දී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය තුළදී බිත්තිවලට යටින් පැරණි වාසලේ බිත්තිවල සිතුවම් මතුවී තිබෙනවා. එකම අච්චුවකින් සටහන් කළ මල් රටාවන් මෙහිදී දකින්නට පුළුවන්. මෙම චිත්‍රවල රතු, කළු, අඳුරු රෝස සහ කොළ වර්ණය දකින්නට පුළුවන්. මෙම චිත්‍ර 1802 පසු යුගයට අයත් යැයි විශ්වාස කරනවා. මහනුවර යුගයේ කලාත්මක අනන්‍යතාවයක් වූ විශාල දෙවකඳන් යොදා නිමවා ඇති චන්ද්‍රවංකයක හැඩයෙන් යුතු දොරටුවකින් රැජිනගේ රාජකීය කුටියට පිවිසිය හැකියි. මෙම කුටිය රාජකීය කුටියකට වඩා රාජකීය සිට කුටියක ස්වභාවයකට සමානයි. ප්‍රධාන ද්වාරයට අමතරව අතිරේක දොරටුවක් මෙම කුටියට අන්තර්ගත වී තිබෙනවා. නමුත් මෙම කුටියට ඇත්තේ එක් කුඩා ජනේලයක් පමණයි. මුළු කුටියම අඳුරු සිර කුටියක ස්වරූපයක් දක්නට ලැබෙනවා. උඩරට රාජධානියේ අග මෙහෙසිය වුවද මෙරට තුලදී රංග ජම්මාල් බිසව ගත කර ඇත්තේ ඊතරම් සුවපහසු දිවියක් නොවන බව මැදවාසලට පැමිණෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන්. මෙම කුටිය තුළ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියෙකු වන සැමුවෙල් ඩැනියල් විසින් අඳින ලද රංගජම්මාල් බිසවගේ කලාත්මක සිතුවමක් ස්ථාපිතව තිබෙනවා. මෙම සිතුවමින් එදා මහනුවර යුගයේ රාජකීය ඇඳුම් පැළඳුම් ආභරණ හා විලාසිතා පිළිබඳව අවබෝධයක් වර්තමානයේ අප වෙත ගෙන එනවා. අතීත මූලාශ්‍රවලට අනුව රජතුමා රංගජම්මාල් බිසව මුණගැසීමට පැමිණීමට පෙර රජු විසින් සේවිකාවක් අතේ පළතුරු වට්ටියක් එවූ බව පැවසෙනවා. බිසව එම පළතුරු වට්ටිය පිළිගන්නේ නම් පමණක් රජු ඇය හමුවීමට මැදවාසලට පැමිණි බව එම ඉතිහාස තොරතුරුවල සඳහන් වනවා. මැදවාසලේ මෙම රාජකීය කුටිය තුල සිදු කළ කැණීම්වලදී රැජිනගේ ඇඳ සවිකර තිබූ පාදම් 4ක් හමු වී තිබෙනවා. මෙම ගල්වලට යටින් ආරක්ෂක මන්ත්‍ර කොටා තිබූ පත්තිරු කිහිපයක් හමු වී තිබෙනවා. මෙම ආරක්ෂක මන්ත්‍ර පත්තිරු මහනුවර කෞතුකාගාරයේ අපිට දැක ගන්නට පුළුවන්. මැදවාසලට අයත් වැසිකිලි කාමරය වර්තමානයේ දක්නට නොලැබුණත් ඇඳට යාපදව රැජින විසින් භාවිතා කළ
කැසිකිලි ගල කැනීම්වලදී හමු වී තිබෙනවා. මෙම රාජකීය කුටියේ බොහෝ අංග බ්‍රිතාන්‍ය සමයේදී ඉවත් කර තිබෙන බව මෙයින් ඉතාමත් පැහැදිලි වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත්වීමත් සමග අවසන් වූ සෙංකඩගල රාජධානි සමයෙන් පසු මෙම රාජකීය බිසෝ මාලිගය බ්‍රිතාන්‍යයන් විසින් රෝහලක් ලෙස භාවිතා කර තිබෙනවා. මෙහිදී මෙම ගොඩනැගිල්ලේ වූ රාජකීය ස්වභාවය වෙනස් කර සාමාන්‍ය සරල ගොඩනැගිල්ලක් බවට ඔවුන් පරිවර්තනය කළ බව ඉතිහාසයේ අපට දක්නට ලැබෙනවා. විවිධ කාලවලදී මෙම ගොඩනැගිල්ල විවිධ කටයුතු සඳහා භාවිතා වී තිබෙනවා. කෙසේ වෙතත් 2016න් පසු වාසල ගොඩනැගිල්ල ජාතියේ වාසනාවකට කෞතුකාගාරයක් බවට පරිවර්තනය වී තිබෙනවා. 2013දී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අතර මෙම ඓතිහාසික බිසෝ මාලිගය ජාතියට නැරඹීමට උරුම කර දීම පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත විය යුතුයි. සෙංකඩගල රාජධානියේ ඓතිහාසික මන්සලකුණක් වූ මෙම රාජකීය බිසෝ මාලිගාව වූ මැදවාසල නැරඹීමට ඔබටත් ඇරයුම් කරමි. මෙම වැඩසටහන මින් සමාප්ත කරනවා. ස්තුතියි. සෙරන්ඩිප් ඉතිහාස නාලිකාව මගින් ගෙන එන සෙංකඩගල රාජධානියේ පුරාවත වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන වූ අන්තපුර මාලිගයේ පුරාවත සමගින් යලි හමු වෙමු.